දන්නවා. මේ නායකත්වය ඔවුන්ට බලයක් නොවේ. ඔවුන් වගකීම් සහිත පුරවැසියන් කරන්නට මේක අගනා ආභරණයක් වනවා බව. ඉතින් මේ අදින් ඇරෙන සංවේදී ගමනක් යන්න තියෙනවා. ඒ තුල විවිධාකාර අභියෝග රැඳිලා තියෙන්න පුළුවන්. ඒ මොන අභියෝග රැඳුනත් ආදරණීය දුවේ පුතේ ඔබ ඔබේ අධ්‍යාපන ඉලක්කයට ලාංකීය පුරවැසියෙක් කියන නාමය තුල සැඟවිලා තියෙන ඔබේ උරුමය සොයා ඔබ යා යුතුමයි. මම මුලින්ම හැමෝටම හදවතින් ප්‍රාර්ථනා කරනවා හොඳ අධ්‍යාපනයක් තුල ලංකාවේ බිමට ලෝකයට හොඳින් වැඩ කරන්නට පුළුවන් මානසිකත්වයක් ගොඩනගා ගන්න කියන මතක් කිරීම. ඒ වගේමයි මේ Premasiri to share your precious ideas with our future leaders. அடுத்த சிறப்பு விருந்தகரி உரைக்கு திரு கப்தான் ஜெய විදුහල්පතිතුමනි මට විද්‍යාලයේ ගේට්ටුවේ මුලින්ම එනකොට දැනුනේ